ඉතින් මේ මම කියන්න මොකුත් නෙමෙයි. මෙන්න මේ වගේ අහිංසක සත්තු. ඇත්තටම මේ හදන්න බැරි නම් ගෙවල් වල හදාගන්න බැරි නම් පාරවල් වලට ගෙනත් දාන්න එපා. මොකද මෙන් පව්. උන්ට කතා කරන්න තේරෙන්නේ නැහැ, කියන්න දෙයක් තේරෙන්නේ නැහැ, කාගෙන්වත් ඉල්ල කන්න ඉල්ලගෙන දන්නේ නැහැ. මෙයාව දැන් මම හදන්න අරන් දැන් මේ යන්නේ මාස 3. මේවා ගෙනත් දාලා ඉතින් මෙයාට ඇත්තටම නැගිට ගන්නවත් බැහැ. ඒ තරම් කෙට්ටු. තියෙනවනේ ඇති. කෙට්ටු දැන් මෙයා ගෙනල්ලා නාවලා කළා කන්න බොන්න කියලා දැන් හදලා තියෙනවා. පව් ඉතින් ඇත්තටම අහිංසකයි. මේ වගේ සත්තු ඉතින් හදලා පාරවල් වලට ගෙනත් දාන්න එපා. මේ වගේ තව එකක්. මෙයාට පාර ගෙනත් දාලා ගිහලා තිබුණා. මේ ගෙනල්ලා තියෙන්නේ. ඇත්තට මේගොල්ලෝ පව් මේගොල්ලන්ට කියලා ඉල්ලන්න දෙයක් තේරෙන්නේ නැහැ. කතා කරලා කායෙන්වත් කන්න ඉල්ලන්න දෙයක් තේරෙන්නේ නැහැ. අහිංසක සත්තු. හදන්න බැරි නම් හදන්න එපා ගෙවල් වල. මොකද පව්. ඇත්තටම සෑහෙන පව්. වාන්න අහිංසක. මේ ආදලා ගාවලා මේ ජීවිතේ දැන් තව එකෙක්. මේක තව එකෙක්. මේ බලන්න. කිකි. නේද? බලන්න. ගහලා ඒක පාව ගෙනත් දාලා කියලා පාරේ පේනවා. පව්වද? බලන්න. ආරපව්. මේ වගේ දේවල් කරන්න එපා. ඇත්තටම හදන්න බැරි නම් සත්තුම ගේන්න එපා. හදන්නත් එපා, ගෙවල් වලට ගන්නත් එපා. මේ සතාට මං ගේනකොට මේ සතාට සාමාන්‍යයෙන් අඩි 2ක්වත් ඇවිද ගන්න බැරි තරම් හෙන්න කෙට්ටු කිරි බොන වයසේ ඉඳපු සතෙක්. ගෙනල්ලා දාලා කන්න නැතුව මුකුත් නැතුව පාරේ වැටලා ඉඳලා නැගිට ගන්න පානේ. දැන් මෙයාව ගෙනාවා. ගෙනල්ලා මෙයාව ඉතින් කරන්න ගන්න නැහැ. හදුව බලන්න. අපි ඉන්නකන් ඉතින් කන්න බොන්න දීලා හදා ගන්නවා. අපි ගියාට පස්සේ ඉතින් මොනවා කරන්නද හැබැයි දැන් නම් ඉතින් ලොකෝ ඉතින් දැන් නම් දෙයක් සාමාන්‍ය කවුරුද කන්න බොන සයිස් එකේ ඉන්නවා. ඒකයි ඉල්ලන්නේ නැහැ ගිහලා බඩගිනි කියලා. අදානේ මට බඩගිනි කන්න දෙන්න කියලා ඉල්ලන්නද? ඒක එනවා. අපි අහිංසක සත්තු. මේ වගේ දේවල් කරන්න එපා. සාත්මයක් ලැබෙන්නේ ගොඩාක් පින් කරන්න ඕන බොහොම කලාතුරකින්. ඉතින් මේ වගේ ආත්මයක් ලැබිලා මේ වගේ මේ පිරිසන් සත්තුන්ටත් පුළුවන් මේ අයිතියක් තියෙනවා මේක ජීවත් වෙන්න. නැත්නම් සබාධර්ම විසින් මේ වගේ සත්තු මවන්නේ නැහැ. නේද? සත්තු මවන්නේ නැහැ. මොන අයිතියක් නැහැ. දැන් මේ බල්ලෝ පූසෝ කියන්නේ මිනිසුත් එක්ක ළඟින් ඉන්න සත්තු. මේ වගේ ඉතින් මේ තව සතෙක්. මේ බලන්න. මේ සතාව කිසිම කෙනෙක් අයිතිකාරයෙක් නැහැ, කිසිම කෙනෙක් නැහැ. මම තව දවස් දෙකක් විතර පාරේ හිටියා නම් එහෙම මේ ඇත්තටම මස් කඩේට තමයි යන්නේ. බලන්න. ඒ තරම් අහිංසක සත්තුනේ. එහෙම කරන්නේ. එකක් පපුවක් තියෙන මිනිස්සු නම් එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ ගෙනල්ලා දාලා මේක කියන්නේ හදන්න බැරි නම් හදන්න එපා. ඒතර මේ සත්තු පව්. මෙයාට පුළුවන් කඩේකට ගිහිල්ලා අනේ මට බඩගිනි මට කන්න බොන්න දෙන්න. ඒක ඉල්ලන්න පුළුවන්. මම ඊට දවසක මම පොඩි බල්වැටිය පාරට බොහොම අමාරුයි වාහනේ නවත්තන මම ගියා. ඒ තරම් කෙනෙක් ඉල්ලගෙන ගියා. එහෙම හදලා පාරවල් වලට දාන්න පාය වෙන කිරිබොන වයසේ පොඩි පැටියෙක්. මේ මන් දන්නේ නැහැ මිනිස්සු මොනවා වෙලාද කියලා. කොහොම හදාගන්න වෙන කාරණාවක් දෙන්න ඕනේ. මේව හදන්න බැන්න හදන්න එපා. ආසාවට කියලා මුලදී ගන්නවා, හදනවා. මගදී පස්සේ ඉතින් අතහැරලා දානවා. මම දැකලා තියෙනවා නොයෙකුත් වීඩියෝ තියෙනවා බල්ලන්ගේ පූසන් යන සෑහෙන දිනවා. ඒවට අසරණ වෙච්ච සත්තු ගොඩාක් ඉන්නවා.
ඒ සත්තු ගැන කවුරුත් කතා කරන්නේ නැහැ මොකුත් නැහැ. පව් ඉතින්. ඇත්තටම සෑහෙන පව්. මේ ඉන්නේ දෙන්නයි මෙතන. තව ඉන්න ගොඩාක් කට්ටිය නෑ පේන්න. හෙට මෙහෙට ගිහිල්ලාදී. අද මේ ටයිම් එක වෙනකොට සාමාන්‍යයෙන් 25ක් විතර මේ හරිය ඉන්නවා. ඒ ඔක්කොම අතරමං වෙලා දාලා ගිහිල්ලා පාරවල් වල වාහන වලට හැප්පෙන්න ගිහිල්ලා ඒ වගේ ලොකු දේවල් වෙච්ච සත්තු. මේ සතාගේ තියෙනවා මේ බඩේ මේ පාරක්. බලන්න. කලු කොයින් කල්මනේ කොයින් කලු මනි කොයින් නේ බලන්න මෙන්න මෙතන තියෙන ලොකු පාරක් නේ මේ පාර ඇවිල්ලා මේ සාමාන්‍ය උල් ආයුධකින් වගේ ඇනලා තියෙනවා. කියන්නේ මේ මම කෑල්ල වෙනම එළියට එල්ලිලා තමයි මේ සතා වරන් ආවේ. මේ වගේ වැඩ කරන්න එපා. මනුස්ස ආත්මයක් ලැබිලා තිරිසන් වැඩ කරන්න එපා. ඉතින් මේ වගේම සතෙක් කියලා ඉපදිලා ඒ සතා මිනිස්සෙක් කියලා ඉපදුනොත් ඒ විදිහටම සලකයි. එච්චර තමයි වෙන්නේ. මම කල්පනා කරලා බලන්න හදන්න බැරනම් හදන්න එපා. හැදුවොත් ගෙදර තියාගන්න පාරවල් වලට ගෙනත් දාන්න එපා. පව් අහිංසක සත්තු වාහන වලට යට වෙලා නිකන් නිකරුනේ මැරලා යනවා.